මගේ කණ්ඩායම වටිනා පුරාවස්තුවක් සොයාගත්තා. නන්වේ අධිරාජ්‍යයට අයත් නවග්‍රහ චක්‍රය සොයාගත්තා. අපේ කෙනෙක් අතේ ඒක පර්යේෂණ ආයතනයට එව්වා. දුවේ උදව් කරන්න මේ ගැන තොරතුරු ටිකක් සොයන්න. ඒක ප්‍රයෝජනවත් වේවි මට. ඕක කියනද ගත්තේ? ඔව් විශේෂ දෙයක් නැහැනේ. අද මගේ වාචික පරීක්ෂණයේ බව අමතක වුණාද? අයියෝ ඇත්තටම මට සමාවෙන්න දුවේ. ගවේෂණ වැඩ නිසා මට අමතක වුණා. ප්‍රශ්නයක් උනේ නැහැනේ. එපා අහන්න. මම සැරයක් සමාව ඉල්ලුවනේ දුවේ. තරහ නෑ නේද? කවදාවත් නෑ තාත්තේ. තාත්තා මට දුන්න පළඳනාවේ යම් විශේෂත්වයක් තියෙනවා වගේ. ඒ කිව්වේ මට ඕක දුන්නේ පෞරාණික දේවල් එකතු කරන මගේ මිත්‍රයෙක්. නන්නේ වැසියන්නේ පළඳිනවා අපල වලින් පිහිටක් ලබා ගන්න. ඇත්තමද? ඇයි මොකුත් ගැටලුවක්ද? අනේ මන්ද තාත්තම බලන්නකෝ. මම පළඳින්නද? මං දැන් වයසයිනේ. මගේ දුවගේ ආරක්ෂාවටයි ඒක දුන්නේ. මට තව ටික දවසක් මෙහෙ ඉන්න වෙනවා. අපේ ගවේෂණ කටයුතු සාර්ථකයි. නන්වේ අධිරාජ්‍යයට අයත් භූමියක් හමු වුණා. දුව දන්නවනේ මම පුරාණ ශිෂ්ටාචාර ගවේෂණයට කැමති බව. මේ තුලින් නව මතයක් ඉදිරිපත් කරන්න තියෙනවා. තාත්තගේ කැමැත්තක්. නවග්‍රහ චක්‍රය ගැන ඕන කරන විස්තර එහෙනම් මං හොයලා දෙන්නම්කෝ. හොඳයි දුවේ. තාත්තගේ ගවේෂණ පොත් මගේ නිබන්ධනයට උදව් වේවි. මහාචාර්යතුමිය ආයේ මට දොස් කියන එකක් නෑ. ෂියාවචන් රාත්‍රී රාජකාරිද? තින්යාව තාත්තට තොරතුරු හොයන්නද? ඔව් තාත්තා නව ගවේෂණයක් කරලා ඒ ගැන තොරතුරු ටිකක් හොයන්න යාවේ. හරියන්න. අවසර පත තියෙනවා. යන්නම්. තින්යාව ඔයාද? ජියු මාමා? ගේන්න ඉක්මනට. පරසමෙන් මෙතනින් තියන්න. මොකද්ද මේ අරගෙන ආවේ? තාත්තගේ යන්න තමයි පිළිපදින්නේ. මේක නවග්‍රහ චක්‍රයද? පරසමෙන් ඔව් ඇහුණා නේද දුව? අපිට වැඩක් තියෙනවා. රැ වෙනකන් ඉන්න එපා. හරි. යමු. ඇහුණද දුව? වේදුලිය විසන්ධි කරලා මතක ඇතුව දොර වහන්න. හොඳයි. යන්න. ගිහින් එන්න. මේක තේ නවග්‍රහ චක්‍රය. විශේෂත්වයක් නෑනේ. මහාචාර්යතුමා. ඔබතුමාගේ අත්සන මේ ලියවිල්ලට අවශ්‍යයි. කියවලා බලන්න. ස්තුතියි. මහාචාර්යතුමා මේ බලන්න. බලන්න. මොකද්ද? සොයාගත්තේ නන්වේ රාජධානියේ සෝනෙන්. ලෙන්ෂින් මෙහාට එන්න. එනවා මහාචාර්යතුමනි. මෙහි ඔවුන්ටම අනන්‍ය වූ කිසියම් දෙයක් තිබිය හැකි තේරුණාද? ඉක්මනින් විවෘත කර බලන්න. රැගෙන එන්න.
නවග්‍රහ චක්‍රය ටියන්ෂන් කන්දේ ඇති නිමගින් දෙව්ලොවට ගොස් දව කපා ගෙනවිත්තේ නිර්මාණය කර තිබෙන්නේ නියවාදවගෙන වෙනුවෙන්. අතීතයත් අනාගතයත් ගැන ඉන් කිව හැකි. රාජ්‍යයේ වටිනාම වස්තුව වන මේ සොහොන් කොත් අතර නිදන් කර තිබේ. මේ පාලනය කළේ නියවාදවගෙන විසිනි. හරි පුදුමයි. රහසංකය අම්මගේ උපන්දිනය ඒක අමතක වෙන්න බෑනේ. නවග්‍රහ චක්‍රය විශේෂයක් නෑනේ. සිතුවමක කොටසක්. ලෙන්චින් මහාචාර්යතුමා මේ බලන්න සිතුවමක කොටසක්. පුදුමයක්නේ. වසර 3500කට පෙර කඩදාස්. මේ සිතුවමේ නම් රටාවක් පේන්න තියෙනවා වගේ. සොයාගන්න පුළුවන්ද? උත්සාහ කරන්නම්. හොඳයි. බලන්න. මේ සිතුවම ගැන මං කරුණු දැනගන්න ඕන. හොඳයි. මොනවද මේ සංකේත? බලයක් තියෙනව නම් කියන්න බලන්න මගේ සහකරු කොයි වගේද කියලා. ලින්චින් ලැබුණද? ටිකක් වෙලා යයි. මේ රටාවන් ගැන ඔයා මොකද හිතන්නේ? රටාවන් තාම පැහැදිලි මදි. මට හිතෙන්නේ අවුරුදු 3500ක්වත් පරණ ඇති. වසර 3500කට පෙරත් මානවයෝ හිටියා එහෙනම්. වෙන්න පුළුවන්. අපත් ඔවුනුත් අතර මෙතරම් දුරස් වීමක් ඒත් කොහොමද? එතන තමයි ගැටලුව. පැහැදිලි වෙනවා. මහාචාර්යතුමාට කතා කරන්න. මහාචාර්යතුමා ඇයි? ඉක්මනින් ඇවිත් බලන්න. මහාචාර්යතුමනි මේ බලන්න. කෝ ප්‍රතිචාරයක් නෑනේ. කැරකෙනවා. මේක වැඩි. නවත්තන්න. අනේ නවත්තන්න. කිව්වම මම නවත්තන්න. අනේ නවත්තන්න. මේක නවත්තන්න.